අයිබෝන් මේ අපි සපරකම් පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඔබ දන්න පුරුදු වැඩසටහන. මේ වැඩසටහනට වෙසක් මල කියලා යෙදුවේයි කියලා කීප දෙනෙක් ප්‍රශ්න කළා මගෙන්. ඒ නිසා ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් විනාඩි කිහිපයක කරන්න කියලා කල්පනා කරේ. ඔබ දන්නවා පළාත් පුෂ්පයන් තියෙනවා. ඒ පළාත් වලට ආවේනික පුෂ්පයන් නම් කළ තියෙනවා පළාත් පුෂ්පය හැටියට. සපරගමුවේ පළාත් පුෂ්පය හැටියට නම් කළ තියෙන වෙසක් මල. වෙසක් මල වෙසක් කාලයේ සපරගමුවේ පිපෙන මලක්. මේ වෙසක් මල් මැයි මාසේ පූජා කිරීම මහා භාග්‍යයක් හැටියට සැලකපු ජනතාවක් ඉඳලා තියෙනවා සපරගමුවේ. සපරගමුවට විශේෂයෙන්ම ආවේනික වෙන මේ වෙසක් මල ඇහැලියුගඩින් මෙහා පැත්තේ උඩවැලින් මෙහා පැත්තේ රක්වාණයෙන් මෙහා පැත්තේ විතර පිපෙන මල් ජාතියක්. අයගම පැත්තේ පොතුපිටියේ රඹුක පැත්තේ වැද්දගල පැත්තේ කලවාණ පැත්තේ වෙම්බියගොඩ ඒ පැත්තේ නිවිතිගල පැත්තට මෙහෙන් කුරුවිට හරියේ අනෙක් පස්සේ ඔය රත්තුරුගල පැත්තේ සහ එහි පැල්මඩුල්ල උඩවෙල ඕපනායක හරියේ මේ මල දකින්න පුළුවන්. මේක වනබදව වැඩෙන ගහ ආධාරක මලක්. ඒ කියන්නේ ආධාරය සඳහා ගහක් ඕන. උඩවැඩියා විශේෂයක් මේක. මේ දම් පාට මලක් පිපෙනවා. මේක ගහක හැදිලා පහළට එල්ලා වැටෙන ඉත්තක තමයි මේ මල පිපෙන්නේ. සමහර වෙලාවට එක ඉත්තක පිපෙන මල් කීපයක් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය ලෝකේ තියෙනවා උඩවැඩියා විශේෂ 25000ක් විතර. මුළු ලෝකෙම. ඒකෙන් 288ක් තියෙනවා ලංකාවේ. ඒකෙනුත් 69ක් ලංකාව විතරක්ම තියෙන උඩවැඩියා විශේෂ. 25000ක් විතර ලෝකේ තියෙන උඩවැඩියා 288ක් ඒකෙන් තියෙනවා ලංකාවේ. ඒකෙනුත් 69ක් ලංකාවේ විතරයි. අන්නේ 69න් එකක් තමයි වෙසක් මල. ඒ කියන්නේ මේ සපරගම විතරක් තියෙන මලක් ඒක. ඒ නිසා මේක මේ සපරගමේ සංකේත පුෂ්පය හැටියට නම් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔය පස්සේ කාලෙක වගා කරන රබර් ගස් මේ ඔය මොකද්ද එතන මේ කුරුවිටින් දකුණු අත පැත්තට ගියාම යනවනේ රත්න පැත්තෙන් ගිහිල්ලා අඩවි කන්ද හරහා යන පාරක් තියෙන සිරිපාදේ. අන්නේ පාරේ රබර් ගස් වල දකින්න පුළුවන් ඊටාම සුලභව. මෙතන පානදුරව පාරේ යනකොට සමන් දේවාලේ ගාවින් ඉස්සරහට යනකොට ඉංගිරියට චුට්ටක් මෙහාට විතර වෙනකන් රබර් ගස් වල මේ මම දැකලා තියෙනවා මේ සෙල්සියස් අංශක 25 34 උෂ්ණත්වයක තමයි හැදෙන්නේ. ඊට පස්සේ මේක පරාගණය වෙන්නේ කෘමීන්ගෙන් ව්‍යාප්ත වෙන්නේ සුළඟින්. මේක මේ ගලවල ගිහිල්ලා ගෙවල් වල හදන්න බෑ. හදන්න පුළුවන් ඒ උෂ්ණත්වයේ තියෙන සපරගම විතරක්. ගලවන්න එපා ආරක්ෂිත ශාකයක්. මේක මේ තියෙන තැනින් ගලවල ගිහිල්ලා අපේ ගෙදරවල හිටවන්න කියන එක එච්චර හොඳ මදි. යාට ඉන්න තැනක ඉන්න අරින්න. අර දොලේ මාළු වලලා ගිහලා ගෙදර ටැංකියට දාපුවම උදේ මැරිලා තියෙනවනේ. අර සමහර දුර්ලභ අය ඉන්නවනේ ඔය කවුද බන්දුලු පෙතිය වගේ අය. ඊට පස්සේ බුලත් අපේ වගේ අය අපිව දොලේ දැක්කම් කරන්නේ හාල් දණ්ඩා. ඉතින් අර නිකන් දන්නේ නැද අපේ ගෙදර හදා එහෙම කරන්න බෑ. යාලට ඉන්න තැන් වල ඉන්න දෙන්න ඕනේ. ගස්ත්‍රිකිලි වල දෙබල වල තමයි හැදෙන්නේ. නීතියෙන් ආරක්ෂිතයි. මම වගන්ති දෙකක් කියන්නම්. සෙල්ලමට හරි මේවා ගන්නවා නම් එම මෙන්න වගන්ති දෙක. 1. 1937 වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂා කර තිබේ. 2. 2009 අංක 22 දරන වනසත්තා වෘක්ෂලතා ආරක්ෂා පනත යටතේ සංරක්ෂණය කර තිබේ. ඔන්න වෙසක් මලක් එක්ක විහිළු කරන අයට මම මේ කියන්නේ. වෙසක් මල් පැල විනාශ කිරීම, ගැලවීම, විකිණීම, ළඟ තබා ගැනීම ප්‍රදර්ශනය සපුරා තහනම්ය. ඒ අනුව මල් මොකද්ද කියන්නේ අර මල් විකුණන තැන්වල එහෙම සපරගම වෙසක් මල කියලා මෙන්න මේක තමයි කියලා කාට හරි පෙන්වන්නේ ප්‍රදර්ශනයට තියලා තියෙනවා නම් ටිකක් පරිස්සම් වෙන එක හොඳයි. වෙසක් මල තර්ජනයට ලක් වෙලා ඇති නිසා 2007 ලෝක සංරක්ෂණ සංගමයේ විසින් වඳමීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙස සලකලා 2002 දී රතුදත්ත ලැයිස්තුවේ අන්තරාය කොටසට ඇතුළත් කරලා තියෙනවා. වෙසක් මල ඇතුළත් කරලා තියෙනවා 2002 රතුදත්ත ලැයිස්තුවේ අන්තරායක පැලෑටි කොටසට ඇතුළත් කරලා තියෙනවා. එහෙනම් මුළු ලෝකෙම අවධානය දිනාගෙන තියෙනවා මේ වෙසක් මල. ඊට පස්සේ උඩවැඩියා විශේෂයක් කියලා මම ඔබට කිව්වා. මේකේ නම ඩෙන්ඩ්‍රෝබියම් මැකාතියා. මේක විද්‍යාත්මක නාමය ඩෙන්ඩ්‍රෝබියම් මැකාතියා. මේ නම මැකාතියා කියන නම එන්න හේතුවත් මම ඔබට කියන්න ඕනේ 1860 ඉඳලා 1863 දක්වා ලංකාවේ හිටියා ආණ්ඩුකාරවරයෙක්. ඔහුගේ නම චාල්ස් මැකාති. මේ මැකාති ආණ්ඩුකාරවරයාගේ බිරිඳගෙනම මැකාති.
එහෙනම් මැකාති ආර්යාව සිහිවීම සඳහා තමයි මේ ඩෙන්ඩ්‍රෝබියම් මැකාතියා කියලා මේකට නම තිබ්බේ. ඊට පස්සේ මේ මුලින්ම නම මේක නෙවෙයි, මේකේ තව කෑල්ලක් එකතු වෙනවා. ඒ තමයි ඩෙන්ඩ්‍රෝබියම් මැකාතියා ත්වේට්ස් අල්ථයන්නේ. ත්වේට්ස් කියලා මේක නම් කරේ. ත්වේට්ස් කියලා කියන්නේ මේ වෙසක් මල පිළිබඳව ලංකාවේ උඩවැඩියා පිළිබඳව පරීක්ෂණ පවත්වපු පේරාදෙණි උද්භිද විද්‍යාලයේ අධ්‍යක්ෂවරයා වෙලා හිටපු අධ්‍යක්ෂ GHK ත්වේට්ස් මේ දෙන්න එකතු වෙලා තමයි මේ මල නම් කරේ. එතකොට ත්වේට්ස් තමයි මේ පිළිබඳ පරීක්ෂණ කරේ. හැබැයි මේ උඩවැඩියාව ලෝකෙට අරගෙන ගියේ මැකාති ආර්යාව. ඒ නිසා මම දන්නේ ඉතින් සුදු මහත්තුරු අතර මොන ප්‍රශ්න ඇති වෙලා මේ ත්වේට්ස් කෑල්ල හැලුණාද කියලා. දැන් නම් සපරගමුවේ වෙසක් මලේ විද්‍යාත්මක නාමයේ ඩෙන්ඩ්‍රෝබියම් මැකාතියා විතරයි ත්වේට්ස් කියන කෑල්ල අහිමි වෙලා තියෙනවා. ඊට පස්සේ මේ වෙසක් මල මෙන්න මෙහෙම ගෞරව සම්මානයට ලක් වෙලා තියෙනවා. 1950ත් 1994ත් මේක මුද්දරවලට අරගෙන තියෙනවා ලංකාවේ. එතකොට ඒක සංකේතමය වටිනාකමක් ලැබෙනවා මුද්දරයකට ගත්තම. 1919 දී තමයි පළාත් පුෂ්පයේ බවට පත් වෙන්නේ මේ මල. 1979 දී රුපියල් 50 මුද්දරයටත් මේ වෙසක් මල ගිහිල්ලා තියෙනවා. මේ තමයි වෙසක් මලේ කතාව. දැන් ඔබට පැහැදිලි මේ වැඩසටහන අපි ඇයි නම් කළේ කියලා. සපරගමුවේ වෙසක් මලක් කියලා අපේ ගෙදර අපේ ගෙවත් එහා පැත්තේ පුවක් ගහේ තියෙන මලක් මුළු ලෝකෙම දන්න ඩෙන්ඩ්‍රෝබියම් මැකාතියා කියලා ඔබ හිතන්න නෑ. ඒ නිසා ඔබ දැක්කොත් මේ ගහක මේ මලක් මේ පැලයක් එයාට එතනම ඉන්න දෙන්න, එයාව ආරක්ෂා කරන්න. මොකද මේක සපරගමුවේ අපේ අසිරිමත් උරුමයේ තව එකක්.